මේ මෙතන තියෙන්නේ මම කලින් කිව්වා අර නෙදර්ලන්ඩ් කට්ටියගේ කයිට් එක. අපි වල අතර මැටීරියල් එක මොකද්ද මේ? මැටීරියල් එකද? මේක අපි තින්ත කවලම් කරලා ස්පොන්ජ් එකකින් සටප් කරලා තියෙනවා. එතන මේ කට්ටිය කොරියාවේ කට්ටිය. ඒගොල්ලන්ගේ සරුංගලේ තමයි මෙතන පේන්න තියෙන්නේ. මෙතන තියෙන ලස්සන සරුංගලයක් මට තේරෙන විදිහට සෙක් වගේ. කොළඹ ඉන්ටර්නැෂනල් කයිට් ෆෙස්ටිවල්. අගෝස්තු 9 වෙනිදා ගෝල් පෙස් එකේ තියෙනවා දෙරණෙන් ඕගනයිස් කරන ඉන්ටර්නැෂනල් කයිට් ෆෙස්ටිවල් එක. සෑහෙන සෙනගක් ඉන්නවා මේ වෙනකොටත් ඇවිල්ලා. මං හිතන්නේ මේගොල්ලෝ හරියටම පටන් ගන්න හවස 4ට ඒ වුණත් දැන් දවල් 2:00 විතරදී මේ වෙලාව වෙනකොටත් සෑහෙන සෙනග ඇවිල්ලා තියෙනවා. සරුංගල් සෑහෙන කොටක් තියෙනවා. මෙතන මේ පැත්තේ තියෙනවා මෙයාලගේ ෆුඩ් ෆෙස්ටිවල් එක. මෙතන ෆුඩ් ෆෙස්ටිවල් එකේ කඩ තියෙනවා 50කට තියෙනවා. ෆුඩ් ෆෙස්ටිවල් එකට යන්න කලින් අපි පාර පැනලා එහා පැත්තට යන් ගෝල් පෙස් එක පැත්තට. ඒක අමුතු වර්ගයේ සරුංගල් සෙට් එකක්ම තියෙනවා. මිනිස්සු මාර විදිහට එන්ජොයි කරනවා අද. සමහර කට්ටිය ගෙවල් වලින් සරුංගල් හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම සමහර ඉතින් මෙතන විකුණන්න තියෙන ඒවත් අරගෙන උඩ යවනවා. මෙතන තෝරනවා වැඩියෙන්ම නිර්මාණශීලීව හදපු සරුංගලේ මොකක්ද කියන එක. මෙතන තියෙන ලස්සන සරුංගලයක් මට තේරෙන විදිහට සෙක් වගේ. මෙතන තෝරන්නේ සිග්නල් ලාංඡනය සහිත නිර්මාණාත්මක සරුංගලය. මාර ලස්සන ඒවා ටිකක් තියෙනවා. තරංග කිහිපයක්ම තියෙනවා මේ. නිර්මාණාත්මක සරුංගලය, 15 ලස්සනම සරුංගලය, ලාංඡනය සරුංගලය. ඒ වගේ තරංග කිහිපයක්ම තියෙනවා මෙතන. ලෝකේ ක්‍රියා ලාංඡනය දින එකනේ. ඒතර දැන් තරංග ඉවරද? දැන් තරංග ඉවරයි දැන්. තෝරන ඉවරයි විනාඩි 10ක් පුඩ යවන්න කියලා කිව්වා සරුංගලේ. යවන්න ඉවරයි. ඒක සිග්නල් එකට අමතරව අපි අර අපේ දේශීය දෙයක් නිසා අපි මේක ඇඳ තිබුණේ. චිත්‍රයක් ඇදලා තියෙනවා. මොනවද මේ හදලා තියෙන මැටීරියල් එක? මේ මැටීරියල් එක මොකද්ද මේ? මැටීරියල් එකද? මේක අපි තින්ත කවලම් කරලා ස්පොන්ජ් එකකින් සටප් කරලා තියෙනවා. හදලා තියෙනවා. එයම මේ වන විට අද දිනේ දෙවන තරගය අවසන් වී තිබෙනවා. ලස්සනයි වැඩේ ලස්සනයි. අපි දෙවන තරගයට ඉදිරිපත් වූ සිග්නල් ලාංඡනය සහිත සරුංගල් තරගයට ඉදිරිපත් වූ සියලුම තරගයන්ට ආරාධනා කරනවා. දැන් තමන්ගේ සරුංගලය යලිත් පොළවට බාන්න. දෙවන තරගය ලෙස ක්‍රියාත්මක වූ සිග්නල් ලාංඡනය සහිත සරුංගල් සියල්ල මේ පැත්තේ තියෙන ඔක්කොම දේශීය තරුකරුවන්ගේ ඒවා. මෙතනින් එහා පැත්තේ එතකොට මේ ඉතින් පේනවා ඇති ඔයාලට අමුතු ලස්සන සරුංගල්. ඒවා ඔක්කොම විදේශීය තරංකරුවන්ගේ සරුංගල්. අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ ඒරියාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ විදේශීය තරංකරුවන්ගේ සරුංගල්. මේවා නම් අමුතුම ඒවා තියෙන්නේ. මෝරු ඉන්නවා, ඉබ්බෝ වගේ උන් ඉන්නවා, අමුතු සත්තු ඉන්න පොඩක් අර පැත්තට ගිහිල්ලා බලමු. ලෝකේ එක පැති වලින් ආපු තරංකරුවෝ ඉන්නවා. මෙතන මේ කට්ටිය කොරියාවේ කට්ටිය. ඒගොල්ලන්ගේ සරුංගලේ තමයි මෙතන පේන්න තියෙන්නේ. මේ කට්ටිය ඉන්දුනීසියාවේ. ඒගොල්ලන්ගේ සරුංගල් එකේ ගන්න මේ තුනක්ම තියෙනවා. මේ මෝරා වගේ එකයි ඊට පස්සේ ඒකට ඉතින් තියෙනවා අර නිකම් බෝනික් එකේ මූණක් වගේ කොණ්ඩ දෙහිකුත් දාලා තියෙන එකයි ඊට උඩ තියෙනවා පේනවා තැඹිලි පාට එක. ඒ තුනම එකට කනෙක්ට් වෙලා තියෙනවා. මෙතන තියෙනවා මැලේසියාවේ එක්කෙනාගේ
කයිට් එක. මට ඉතින් කාටුන් කැරක්ටර් එකක් වෙන්න ඇති මේකත්. ඊපස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා ගිටාර් එක. ලෙබනන් ෆ්ලෑග් එක තියෙනවා. ගිටාර් එකටම තමයි ලෙබනන් ෆ්ලෑග් එක සෙට් කරලා තියෙන්නේ. එහාට අර පැත්තට සෑහෙන්න තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බලමු. ගියාව එකක් තියෙනවා. මෙතන මේ ඩ්‍රෝන් එකක් යවනවා මේ ස්කාගීල්ස් මැජික් අයිස්ක්‍රීම් කෝන් එක. මෙතන 1 2 3 4 5යි කයිට් 6ක් එකට එකතු කරලා තියෙන්නේ. මාරම ලස්සනයි ඒක. ඇල්ජීරියා ෆ්ලෑග් එකත් එක්ක කයිට් එකක් තියෙනවා. මේ පැත්තට සෑහෙන්න සරුංගල් සෙට් එකක් තියෙනවා. මේ පැත්තට ගිහිල්ලා බලමු. මෙතන තියෙනවා මේ ටියුනීසියන් ෆ්ලෑග් එකත් එක්ක යවපු කයිට් එක. ඒකේ පල්ලෙහා තියෙනවා මේ 아무තු කලයක් වගේ එකක්. කලයක් එක්ක තියෙන සරුංගලයක් වලට පේනවා ඇති. මං හිතන්නේ ඒක ටියුනීසියාවල මොකක් හරි කල්චරල් දෙයක් වෙන්න ඕනේ. ඒ දෙකම එකට කනෙක්ට් කරලා තියෙන්නේ. මෙතනත් කනෙක්ට් කරලා දෙනවා 1 2 3 4 5 6ක් එකට. මේ ඔක්කොම කාටුන් කැරක්ටර්ස් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ නම දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේ කාටුන් කැරක්ටර්ස් වල. මෙතන තියෙන නෙදර්ලන්ඩ් ෆ්ලෑග් එකත් එක්ක එකක්. අර ඒගොල්ලන්ගේ මේ නෙදර්ලන්ඩ් වල තියෙනවනේ අර වින්ඩ් ටර්බයින්. අන්න ඒක මේකට ඩිසයින් කරලා තියෙනවා. මේ මෙතන තියෙන්නේ මං කලින් කිව්ව අර නෙදර්ලන්ඩ් කට්ටියගේ කයිට් එක. අපි ඔයාලා අතරින් 5 දෙනෙකුට රුපියල් 10,000 ගානේ අද ලබා දෙන්න සියල්ල සූදානම් කරලා ඒකෙන් ඉක්මනට කට්ටියට අපි ආරාධනා කරනවා. ඔයගොල්ලෝ දන්න කියන දෙන්නෙකුත් ඉන්නවා පේන්නේ. ගාන ඔළුවෙන් ගාන කකුලෙන් ගාන කොහොමද කියලා බඩ දාගත්තා. රයිට්. ඒ අතරේ මේක දත දැමීමේ බලමු පොඩ්ඩක් එහාට ගිහලා එහා පැත්ත ටිකක් බලන්න පුළුවන්ද කියලා. මෙතන මේ සෑහෙන අමාරු සරුංගල් ටික බලන්න මේ සිග්නල් පොඩි ටික නිසා. පොඩි වැඩි මෙතන. මෙතන නම් තියෙන්නේ නායක සහ මෝරෙක්. නයි තුන් දෙනෙක් සහ මෝරෙක්. JAC කියලා මුදම කනෙක්ට් කරලා තියෙනවා. දන්නේ යාළුවා. මෙන්න මේ හරියට සරුංගල් සෙට් එක හොඳටම පේනවා. ටිකක් ඈතට ආවහම දැන් ආයෙ පොඩ්ඩක් දේශීය තරංකරුවන්ගේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ පැත්තෙත් එක එක තරඟ තියෙනවා. නොමයි ඈතට පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් කොළඹ තියෙන බිල්ඩින් සෙට් එකත් එක්ක ඒ ටික වේති. දැන් නම් සෙනඟ වැඩි වෙනවා සෑහෙන්න. ළඟට වඩා මෙන්න මේ හරියට තමයි ලස්සනට පේන්නේ. තැනට එතන හැබැයි ඇත්තටම අර හොර්නස්ලාගේ වලට ලස්සනයිම තියෙනවා.
මෙතන තියෙන එක මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා මම. මේ මොටෝමීටර් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මැජික් වර්ණාත්මක සරුංගලය තේරීමේ තරගය. මේ තියෙන වර්ණාත්මක සරුංගලය තේරීමේ තරගය. පැමිණ තිබෙනවා. මෙතන තියෙන මාර දිගේ එක. ජාත්‍යන්තර සරුංගල සැලකිලි කොහොම හදලා දීලා හිතා ගන්න. සරුංගල සැලකිලි අද රෑ වෙනකම්ම මේක තියෙනවා මම දන්න හැටියට. රෑට නයිට් කයිට් ෆෙස්ටිවල් එකකුත් තියෙනවා. මේ වගේ දෙයක් තියෙන එක ඇත්තටම මාරම හොඳයි අපේ රටට. මෙන්න මේක මොනරෙක් වෙන්න ඕනේ. මාර ලස්සනයි ඒක. මේක මකරේ. අද ගෝල් බේස් එක තියෙන්නේ. එකම හිස් ගොඩක් ඉතින් මිනිස්සු සෑහෙන්න ඇවිල්ලා දිනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.